ඔයා හිතුවද ලෝකේ හැම දෙයකටම උත්තර තියෙනවා කියලා? නෑ. තවමත් විද්‍යාඥයන්ට පවා පැහැදිලි කරන්න බැරි අදටත් අතුරුදහන් වෙලා තියෙන අද්භූත රහස් තියෙනවා. ඒවයින් 5ක් ගැන තමයි අද අපි බලන්නේ. පළවෙනි එක බර්මියුඩා ත්‍රිකෝණය. මේක අට්ලාන්ටික් සාගරයේ තියෙන අති භයානක ප්‍රදේශයක්. මෙතනින් ගිය නැව් සහ ගුවන් යානා කිසිම සේයාවක් නැතුව අතුරුදහන් වෙනවා. රේඩාර් පද්ධති පවා ක්‍රියාවිරහිත වුණු අවස්ථා තියෙනවා. හැබැයි අදටත් මේකට හරිම හේතුවක් ස්ථිර කරලා නැහැ. මෙතන පිටසක්වල ජීවීන්ගේ බලපෑමක් තියෙනවා කියලත් මතපල වෙනවා. දෙවැනි එක තමන්ම චලනය වන ගල්. ඇමරිකාවේ ඩෙත් වැලිවල තියෙන ලොකු ගල් කාගේවත් උදව්වක් නැතුව තනිවම ඉස්සරහට යනවා. ඒ ගල් පිටිපස්සෙන් ලොකු සලකුණු මතුවෙලා තියෙනවා. හැබැයි කිසිම මිනිසෙක් මේවා හෙල්ලෙනවා ඇස් දෙකින් දැකලා නැහැ. විද්‍යාඥයෝ කියන්නේ මේක අයිස් සහ සුළඟේ එකතුවෙන් වෙන දෙයක් කියලා. හැබැයි ඒකටත් ස්ථීර සාක්ෂියක් නැහැ. තුන්වෙනි එක ඊස්ටර් දූපතේ යෝධ ශිලා රූප. මේ දූපතේ විශාල ගල් මිනිස් රූප 100 ගණනක් තියෙනවා. ඒ කාලේ මිනිස්සු මේවා කොහොමද හැදුවේ? මෙච්චර බර ගල් මෙතනට ප්‍රවාහණය කළේ කොහොමද? පැරණි මිනිස්සුන්ට අපිට වඩා දියුණු තාක්ෂණයක් තිබුණද? අදටත් ප්‍රශ්නයක්. හතරවැනි එක වව් සිග්නල්. 1977 දී විද්‍යාඥයන්ට අභ්‍යවකාශයෙන් අතිශය ප්‍රබල රේඩියෝ සංඥාවක් ලැබුණා. ඒ සංඥාව පරීක්ෂා කරපු විද්‍යාඥයා ඒක ලකුණු කරලා තිබේ වව් කියලා. ඒක පිටසක්වල ජීවින්ගෙන් ආපු පණිවිඩයක්ද? අදටත් කාටවත් උත්තරයක් නැහැ. අන්තිම එක ලෝකයම හොල්ලපු MH370 යානය. 2014 දී මැලේසියානු ගුවන් සේවයට අයත් මේ යානය හදිසියේම රේඩාර් තිරවලින් අතුරුදහන් වුණා. ඒ යානියට මොකද උනේ කියලා අදටත් කවුරුවත් දන්නේ නැහැ. මගින් 200කට වඩා වැඩි පිරිසක් අදටත් අතුරුදහන්. මේවා තමයි ලෝකේ තවමත් විසඳී නැති අති භයානක රහස්. ඔයාට මේ වගේ වීඩියෝ බලන්න ආසනම් අපේ රහස් ලෝකය channel එක subscribe කරන්න. තවත් අద్භූත කතාවකින් හමුවෙමු.